අද දෙන්න යන්නේ මීගොම්මේ සුපිරි මාළු. ආයිබෝවන් වණක්කම් இன்னைக்கு நாங்க என்ன சமைக்க போறோம்னா අද අපි හදන්න යන්නේ ගමේ විදිහට ගමේ රසට අඹ ඇඹුලට උයලා මාළු මිරිසට උයලා කිරිකොස් ඒ ඔක්කොමත් එක්ක සුදු බත් එහෙනම් අපි පටන් ගමු. එහෙනම් අපි මුලින්ම මාළු ටික කපා ගනිමු. අපි මේ ගෙනල්ලා තියෙන්නේ මීගමු වැල්ලෙන් උදේ අල්ලපු උණු මාළු. එහෙනම් අපි කරිය ගහද්දි හම්බෙමු. අම්මා කොස් කණ්ඩ ආසා තිබ්බට කපන්න පට්ට අමාරුයි ඉතින්. අම්මා කියලා දුන්නේ නැහැ උදේ කොස් කපන්න. නැත්තම් කපයි කොස්. මෙව්වා එච්චර ලේසි වැඩ නෙවෙයි මහත්තයෝ. විශාල ගස් වලට නැගලා මේ අඹ කැඩුවේ. இன்னைக்கு வெங்காயம் வெட்ட தான் கிடைச்சிருக்கு. என்ன பண்ண? ஆல் ஃபேட். දර ටිකයි හම්බුනේ. තව ටිකක් හොයාගන්න යන්න වෙනවා. දැන් අපි හොයාගෙන ඉන්නේ. නැත්තම් ලිපපත්තු කරන්න ධර්ම දිනවා. එන්නකො ගන්නකො සුද්දිගේ මාළු ලාභයි. හරි මගේ ආයෙ මට වැඩ කියන්න බෑ මගේ අත තැලිලා තියෙනවා. අයියේ වැඩ කියන්න එපා කියලා. එහෙනම් අපි මාළු කරිය ගහ ගන්නයි යන්නේ. Sada. උරේ ටික දෙන්නද? මදිද? අවුලද?
වතුර ඉදා. තව වතුර ඉදා. ආදී වතුර. අපි එකපාරක් හොදමු නේද? හොදමු. ඔය වතුර ටිකක් දාන්න. අපි එන හාල් එක තියාගත්ත දරලිපේම අපි හාල් එකට රම්පෙයි දුණු ඉදා ගන්නවා. දාගමු. ලුණු කොච්චරක් වගේ දානවද? අපි රහණු ලුණු දාගමු. ඒ චානේ ආද අවසර මේකට දාලා මේක කරන්න ඕනේ. මේ ඇට මුල්ටි ගෑව මෙඩි ඇට දෙන්නක මල්ලි ඇට දෙන්න. ආ දෙන්න. එහෙනවා දැක්කා ඒ ඔය ටික ඔහම මිරිකපන් උදිද මිරිකිරි විතරයි ඕනේ. අපි කිරිකොස් එකට පේස්ට් එකක් හදාගන්න යන්නේ. මෙතන තියෙනවා පොල්, කරපිංචා, නයි මිරිස්, ඉඟුරු, සුදු ලුණු. අපි මේ ටික දැන් අඹර ගන්න යන්නේ. අපි කොස් එක ලිපේ තියාගන්න යන්නේ. අපි අබරගත්ත පේස්ට් එක තියෙනවා මේක අන්තිමේටම දානවා. එතකොට තමයි මේකට රසක් එන්නේ. අමුතුම රසක් එන්නේ එතකොට. කෑම ටික නම් টොප් එකටම තියෙනවා. අද දවසේ විලේජ් කුකින් ශ්‍රී ලංකා අපේ channel එකෙන් අපි පිරිස එකතු වෙලා අපි මේ විදිහට කෑම ලෑස්ති කරලා මේ සියලු කෑම අපි ළමා නිවාස වැඩිහිටි නිවාස වලට තමයි පරිත්‍යාග කරන්නේ. මේකට අපි කායින්වත් කිසි මුදලක්වත් එහෙම අය කරන්නේ නැහැ. අපේම ශ්‍රමයෙන් අපි වැඩ කළා අපි එකතු කරන මුදල් වලින් තමයි මේ හැමදේම කරන්නේ. අපේ සතුටින් අපි මේ කෑම ළමා නිවාස වැඩිහිටි නිවාස වලට අපි බෙදා හරිනවා.
ඔබ අඳුරන වැඩි නිවාස ළමා නිවාස තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපිට එතකොට ඒගොල්ලන්ට මේ වගේ කෑම වේලක් පරිත්‍යාග කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. අපි විලේජ් කුකින් ශ්‍රී ලංකා අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ වීඩියෝ එක දිගට බලන්න. අපි තව තව ලස්සන වීඩියෝස් ඉස්සරහට අරන් එනවා. අන්තිමට මම ඉතල එදුරුනේ අපේ ඔක්කොම නානවා.